හරි ඉතින් කලින් $75ක් කියලා පෙන්නුවේ. ඒ කියන්නේ $25ක් තමයි මේ මගේ බැලන්ස් එක විදිහට තිබ්බේ. දැන් $46.25ක් වෙලා තියෙනවා. ඉතින් ටෝටල් එක $96.25ක් වෙලා තියෙනවා. කොහොම හරි පොඩ්ඩක් අප් කරගත්තා. ඒ වුණාට තාම මම ඩිපොසිට් කරපු ගානට ඇවිල්ලත් නැහැ. මම 50ක් තමයි ඩිපොසිට් කළේ. ඉතින් බලමු මම මේකේ වැඩි ට්‍රේඩ් දැම්මේ නැහැ. ඉන්ඩිකේටර් එකේ දෙන ස්ට්‍රෝං සිග්නල් දෙකක් තෝරගෙන තමයි අද දැම්මේ. බයි එකකුයි සෙල් එකකුයි තමයි දැම්මේ. දැන් ඩීටේල්ස් ටික තියෙනවා. PNL එක $10.06යි. ලොකු ගාණක් නැහැ. මම මේ ගානේ නැවැත්තුවා මොකද මේ ඕක දැන් දෙකක්ම ප්‍රොෆිට් වුණ හින්දා දොස් එකක් නැති හින්දා මම ඒ ගානේ නැවැත්තුවා. මොකද මේ දිගටම ඔක එක දිගට දාන්න ගිහිල්ලා ආයි ලොස් එකද කියලා ලොස් වෙලා කියලා වෙයිද කියලා පොඩ්ඩක් බයක් තිබ්බා. ඒ හින්දා මම එහෙම දැම්මේ නැහැ. මොකද තාම ඉන්ඩිකේටර් එක තියෙන ටෙස්ටිං මට්ටමේ. ඒ හින්දාද එහෙම කරේ. ඩිමෝ එකේ වැඩි ටෙස්ට් කරන්න ආයේ ළඟදී ටෙස්ට් කරන්න ගියේ නැහැ. මොකද ඩිමෝ එකේදී අපිට කිසි රිස්ක් එකක් දැනෙන්නේ නැහැ නේ. ඒ හින්දා ඒ හේතුවෙන් තමයි රියල් එකේ දැන් මොකද රියල් එකේ රිස්ක් එක තියෙනවා. ගියොත් ඉතින් අපේ සල්ලි ගියාමයි. ඒ හින්දා ලොකු ගාණක් නැහැ. ඒ වුණාට ඉතින් අතේ තියෙන ගාණ තමයි මේ දාලා තියෙන්නේ. මෙතන හෝල් හිස්ටරි මෙතන 4ක් එක දිගට වින් වෙලා තියෙනවා. 3ක් සෙල් ට්‍රේඩ්, එකක් බයි ට්‍රේඩ් එක. මෙතනදී ගොඩක්ම බයි ට්‍රේඩ් ලොස් වෙලා තියෙනවා. එක සෙල් ට්‍රේඩ් එක ලොස් වෙලා තියෙන්නේ. ඒක ඉන්ඩිකේටර් එකේ අවුලක්ද කියන්න මම තාම හරියට දන්නේ නැහැ. මොකද මම ට්‍රේඩ් එක ඒ කියන්නේ සිග්නල් එක මේකට ට්‍රේඩ් එකක් දානවද නැද්ද කියලා තෝරගන්න විදිහේ අවුලක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒක තාම ටෙස්ට් කරන ගමන් තියෙන්නේ. 50ක් තමයි දැන් ඉතින් තාම 50ට එන්න තව $10ක් ප්‍රොෆිට් වෙන්න ඕනි. ඉතින් ඒ $10ක් ප්‍රොෆිට් කරගන්න බලනවා. කලබල වෙලා කරන්නත් බෑ. මොකද කලින් කලබල වෙලා ඔය ට්‍රේඩ් සෑමල් සිග්නල් එකකම ට්‍රේඩ් දාන්න එක තමයි පොඩ්ඩක් කෙලව ගත්තේ. ඒ හින්දා බලමු මම මේක ලොට් සයිස් එක දාන්නේ 0.01 ඒ කියන්නේ අඩු ලොට් සයිස් එකෙන් දාන්නේ. මොකද වැඩි ඒවා දාලා මේ මට මොකේ ලොස් එකක් යද්දී ඒ කියන්නේ ලොස් පැත්තට යද්දී මට ඒක ලොස් එක අල්ලන් ඉන්න තරම් කැපිටල් එකක් නැහැ. ඉතින් කැපිටල් එකක් තිබ්බනම් ප්‍රශ්නයක් නැහැ. එහෙම අල්ලන් ඉඳියොත් ඉතින් ඒ වගේම තමයි ප්‍රොෆිට් ගියාට පස්සේ වැඩි ප්‍රොෆිට් එකක් හම්බ වෙනවා. ඒ වුණාට ඉතින් මට එච්චර කැපිටල් එක නැති හින්දා තමයි මම මේක ලොස් සයිස් එක අඩුම සයිස් එකෙන් දාලා කරන්නේ. බලමු මේ ඔක්කොම මම ඇනලයිස් කරලා ගත්තා නෙමෙයි. මම ළඟදී එහෙම ඇනලයිස් කරලාම නැහැ. මම කොහොම හරි ඉන්ඩිකේටර් එක ඉම්ප්‍රූව් කරගන්න තමයි බලන්නේ. බලමු කොහොම හරි වැඩේ ගොඩ ගියොත් හරි ඉතින්